මේ අපේ ප්‍රෙග්නන්සි ජර්නි එක එයා බණ්ඩී කියලා අපි දන්නේ නැතුව පොසොන් එකට දවස් දෙකක්ම ඇවිද්දා. දැන් මේ වෙනකොට අපි දැනගෙන බර්ඩ් පාක් ගියා බබාගේ නර්සරි එකකින්. මේ නම් බීච් එකට ගියා අපි හරි ඔන්චිල්ලාවක් තිබුණා. මේ ඉතින් අයියා ආදරෙන් බලන් ඉන්නවා මල්ලි බබා එනකන්. ඊට පස්සේ වෙඩින් එකක් තිබුණා ඒකට ගියා. ඊට පස්සේ මේ හස්බන්ඩ් ගෙදර ආවට පස්සේ කකුල් දෙක මසාජ් කරනවා. කකුල් දෙක එක්කමයි කිව්වහම මේක මීටරි ස්ලෝ තිබුණේ මම පොඩක් ස්පීඩ් කරා වීඩියෝ එක ටිකක් වෙලා යන නිසා. ඊට පස්සේ ඉතින් අපිට ආයෙ පුතෙක් කිව්වහම අපි ආයෙත් ඉතින් නිල් පාටියේම බඩු ලිස්ට් එක ලෑස්ති කරා. මේ ඉතින් අයියා බබා රෙදිරික සෝදලා දෙනවා මල්ලිගේ. දිගටම සෝදනවා ඉතින් තේරෙන්නේ නැහැ හරියට සෝදන්නේ උනාට ඉතින් එයා සෝදලා දෙනවා අම්මිට බඩ පහත් කරන් ඉන්න බෑනි කියලා. දිගටම ඉතින් රෙදිරික සෝදලා දෙනවා. කොහොම හරි මම ප්‍රෙග්නන්ට් කියලා දැනගන්න කලින් මාසෙට කලිනුත් මට මිස්කරේජ් එකක් වෙලා අපි හිතුවේ නෑ ඇත්තටම ඊළඟ මාසෙදී ආයෙ ප්‍රෙග්නන්ට් වෙලා ඉඳී කියලා. එහෙනට ඊළඟ මේ පාර බලනකොට يعني වෙසක් එකට බලනකොට තමයි මිස්කරේජ් එක. පොසොන් එනකොට ආයෙත් ප්‍රෙග්නන්ට්. ඒ හින්දා හැම අම්මෙක්ගෙම හිතවල තියෙන දේවල් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැම අම්මෙක්ගෙම ගෙවල් ලස්සන මේ වගේ චූටි මලක් පිපෙන්න ඕනේ. මේ ඊට පස්සේ අපේ බාප්පගේ දුවගේ මේ පිරිත් කියනවා එයාට. මේ ඉතින් බණ්ඩී ඉන්නවා චූටි සමහර මාසවල පොඩි පොඩි වීඩියෝ ක්ලිප් ගත්තු ඒවා ඉතින් පස්සේ කාලෙක අපිට මතක හිටියේ ඒවා දැක්කහම අයියා ඉතින් බලාගෙන ඉන්නවා මල්ලි බබා එනකම් උම්මා දෙනවා කතා කරනවා. ඉතින් මාරි වෙසිල්ලකින් ඉවසිල්ලක් නැතුව හිටියේ මල්ලි බබා ඉක්මනට හම්බ වෙනකන් කියලා. මේ ඉතින් යා බණ්ඩිය දඟලනවා. සමහර වෙලාවල් වලට නම් ඉතින් වීඩියෝ කරන්න හදනකොටම ඕන් දඟලන්නේ. ආයෙත් ෆෝන් එක පැත්තකින් තිබ්බට පස්සේ හොඳට දඟලනවා. ෆෝන් එක කැම එක ඔන් කරන් ඉන්නකොට දඟලන්නේ. චූට්ටක් ඉතින් ඔය හරි දඟලනවා. ඊට පස්සේ ඉතින් තාත්ති නිමාඩුව ආපු දවසක මේ රෙදි ටික අයන් කරලා රෙදි බෑග් එක ලෑස්ති කරනවා. ඊට පස්සේ අපි මේ පල්ලි ගියා නත්තල් දවසේ රෑ. මේන අපි මේ ඩේ අවුට් එකකට ගියා. මේ ඉන්නේ අපේ අම්මා. ඊට පස්සේ අපි මාතර ගියා. මට එහෙන් මේ ලොවි හම්බ වුණා. ඊට පස්සේ බීච් එක පැත්තේ ගියා. සායි ගෙදර ඇවිල්ලා ආයෙ උඩමලු අනුරාධපුරේ ගියා. මේ න නෝමල් ෆොටෝ එකක්. මේ තාත්තිගේ හැපි බර්ත්ඩේ එක. මේ හරියටම මේ බබා හම්බෙන්න සතියකට කලින් කුරුණෑගල වෙඩින් එකක් තිබ්බා. ඒකට ගිහිල්ලා මේ හොස්පිටල් ඇඩ්මිට් වෙන දවසට කලින් දවසේ මේ කියුටෙක්ස් ටික රිමූව් කරනවා. මේ හොස්පිටල් එකේ ඉතින් ওই තියටර් එකට යන්න කලින් ඔන්න